හයි හයි මම අද වීඩියෝ එකක් කරන්න යන්නේ කේලමක් කියන්න. කේලමක් කියන්නේ මට ඊයේ වෙච්ච නරක අත්දැකීමක කේලමක්. හරිද? ඊයේ මම දවසේ දැක්කා මං FB එකේ දාපු ෆොටෝ එකක් ඩවුන්ලෝඩ් කරගෙන පිරිමි ළමයෙක් පේජ් එකක දාලා තියෙනවා මට මේක පෙන්වන්න බෑ කියලා. ඉතින් අනේ මාව පෙන්වන්න බැරි නම් ඔයාලට තිබුණා බ්ලොක් කරන්න. හරිද මං ගිහින් කමෙන්ට් කියෙව්වහම තිබුණේ 90%ක්ම මාව දන්නේ නැති මිනිස්සු. ඇත්තනේ ඉතින් මම දැනගන්න මම නිලියක් නෙවෙයි. මම රටේ ප්‍රසිද්ධ තත්ත්වයක් නෙවෙයි. මම ගෙදරට වෙලා එතකොට මොන හරි දෙයක් කරගන්න ගමන් TikTok එකක් ආසාවට කරන නිකන් සාමාන්‍ය සෝෂල් මීඩියා වල නිකන් වීඩියෝ එකක් ෆොටෝ එකක් අප්ලෝඩ් කරලා යන සාමාන්‍ය ගෑල්ලන්නේ. එතකොට මාව ලංකාවේ මිනිස්සු දන්නේ නැහැ. ඇත්ත. ඉතින් මම දැනගන්න චරිතයක් වෙන්න මට තව කාලෙ තියෙනවා. මං ආසයි එහෙම තැනකට එන්න. හැබැයි මට තාම එහෙම අර එන්න පුළුවන් කියන සාර්ථක මට්ටමක කිසිම දෙයක් නෑ. මම රඟපාන්න ආසයි. හැබැයි මට රඟපාන්න කියන එක තාම බෑ මගේ ඇඟේ නෑ. ඒතකොට මම ඉගෙන ගන්න ඕනේ හැම පැත්තම. ඩාන්ස් කෙනෙක් වෙන්න ආසයි. හැබැයි මට තාම බෑ. මම තාම ඩාන්ස් ඉගෙන ගන්න අරගෙන මාස 2ක් හෝ 3ක් වෙනවා. තව මට බිස්නස් මන් කෙනෙක් වෙන්න ඕනේ. හැබැයි මම ඒ ගැනත් හරියට ඉගෙනගෙන මිසක් මම දෙයක් කරන්න පටන් ගන්න නැහැ. මම සෝෂල් මීඩියා වල ඉන්නවා නම් ඉන්නේ මගේ නිකන් අර හිතේ සතුටට මං ආසයි TikTok එකක් කරලා සෝෂල් මීඩියා වල ෆොටෝ එකක් දාලා එහෙම ඉන්න මම ආස චරිතයක්. හැමෝම ආස නැති වුණාට මං ආසයි. එතකොට මම ඒ පෞද්ගලිකව ආස දේ වෙනුවෙන් තමයි මම සාමාන්‍යයෙන් කරන්නේ. මොකද සාමාන්‍ය මිනිස්සෙක්ට වටින්නේ තමන්ගේ මානසික නිදහස. මානසික නිදහස තමයි අංක 1. මානසික නිදහස නෙමෙයි මං කරන ජොබ් එක ඔබ අතෑරියා. මං කරේ සාමාන්‍යයෙන් එතකොට මං කරේ ජොබ් එක මොකද්ද කියන එකත් මනුස්සයන ප්‍රශ්නයක් වෙයි. මං කරේ සලූන් ෆීල්ඩ් එකේ හිටියේ. මං සලූන් කරා, කෝස් කරා, මං හැමදේම කරා. හැබැයි මං අතරින් අතෑරියා මට එතන මානසික නිදහසක් නැහැ කියලා. එතකොට මට කියන්න තියෙන්නේ මම කවදාවත් කිසිම තැනක කියන්නේ නැහැ මම නිලියක් කියලා. මම නිලියක් නෙවෙයි මම සාමාන්‍යයෙන් දෙයනේ TikTok එකක් කරන පොඩි ළමයි. පොඩි කියන්නේ වයසෙන් පොඩි නෙවෙයි මම සාමාන්‍යයෙන් වයසින් වැඩි මාල් මං කියන්නේ සාමාන්‍යයෙන් අර මට්ටමින් පොඩි ළමයෙක් කියන්නේ. දියුණුව අතින් වුණත් හැම පැත්තකින්ම වුණත් මම සාමාන්‍යයෙන් පොඩි ළමයෙක්. එතකොට අනේ මම කොතනකදීවත් මට මේ දේ පුළුවන් කියලා මං කියන්නේ. මට පුළුවන්කමක් තියෙනවා නම් විතරයි මම මේ දේ පුළුවන් කියලා තියෙන්නේ. මාව ආශ්‍රය කරන මිනිස්සු දන්න. දැන් නැටුම් ක්ලාස් එකට මං ගියත් ඒ ළමයි අහනවා ඔයාලට පුළුවන්ද කියලා. මං එතකොට කියන්නේ මට 175ක් වගේ අර හිතේ තිබුණත් මං කියන්නේ අනේ මට බෑ. එච්චරයි. මට පුළුවන් කියලා මං කවදාවත් කියන්නේ මට බයයි අර. එහෙම මම කියන්න බයයි මට මේක බැරි වෙයි කියන බය හිතේ තියෙන. එතකොට මං කවදාවත් මං නිලියක් කියලා නෑ. මොකද මට රඟපාන්න බැරි නම් මට නිලියක් වෙන්න තාම බෑ. නිලියක් කියන එක මේ නිකම්ම අර මේ TikTok එකක් කරා කියලා ඒක එන්නේ නැහැ ඇඟට. එතකොට ඉතින් මට නිලියක් වෙන්න තව කල් ගොඩාක් යයි. මොකද මට චුට්ට අල්ලගන්න ගෑල්ලා මට එකපාරට හැමදේම කරගන්න තරම් බෑ. ඒතකොට මම චුට්ට දවසක මං මේ ආසාවට යයි. එදාට මම නිලියක් කියලා හිතා ගන්න පුළුවන් මට්ටමක හිටියොත් මං එදාට වීඩියෝ එකක් දාන්නම් මං නිලියක් කියලා. තාම නම් බෑ. එහෙම තමයි. එතකොට මට ගොඩක් අය බැනලා තිබුණේ පෙන්වන්න බෑ කියලා. හරිද? ඒතකොට පෙන්වන්න බැරි වෙන්න මං ඔයාලට කිසිම වැරද්දක් කළා නෑ. මං සාමාන්‍යයෙන් TikTok එකක් කරනවා. ඔයාලා සාමාන්‍යයෙන් බැනපු අය TikTok වල ඉන්නේ නැති. මොකද නැත්තම් මාව දන්නේ විදිහක් නැහැනේ. මං TikTok එකේ ප්‍රසිද්ධ චරිතයක් නෙමෙයි. සාමාන්‍යයෙන් ඔයාලට වගේම මටත් සාමාන්‍යයෙන් පොඩි account එකක් තියෙනවා. මං අවුරුදු එකමාරක විතර ඉඳන් මහන්සි වෙලා ඔහේ TikTok කරලා ඉවරලා වීඩියෝස් අප්ලෝඩ් කරලා මේ account එක හදාගත්තා. එතකොට ඉතින් මේ අර ඒ කට්ටියට මාව පෙන්වන්න බැරි වෙන්න මං කිසිම වැරද්දක් ඕගොල්ලන්ට කළා නෑ බැලලා නැහැ. සාමාන්‍යයෙන් මට කමෙන්ට් දාන්න නැති මම ඇත්තටම බැලෙනවා අඩුයි. බැලෙනවා අඩුයි කියන්නේ මේ මං කම්මැලි සාමාන්‍යයෙන්. ඒකෝර මට කම්මැලිකමත් එක්ක මට ඒව කරන්න බෑ. මේ මං සාමාන්‍යයෙන් මට හම්බුනොත් මං ඒ කෙනාට කමෙන්ට් එකක් දාලා ලයික් එකක් දානවා. දාන මිනිස්සු දන්නවා. ඒතර මම ආශ්‍රය කරන මිනිස්සුත් දන්නවා මම මොනවා ගියද කියලා. එතකොට මේ මට කියන්න තියෙන්නේ අනේ මං කවදාවත් කිසිම තැනක කියලා නෑ මම නිලියක් කියලා. මං වලට පේන්න බැරි වෙන වැඩ කළා නෑ. මං නරක විදියට සෝෂල් මීඩියා පාවිච්චි කරන්නේ මම කරන්නේ. ඇත්තට මම ගොඩක් වෙලාවට මේ කිසිම නරක විදියට කිසිම දෙයක් කළා නෑ. මං කිසිම මිනිහෙකුට බැනලවත් අඩුම ගානේ සෝෂල් මීඩියා වල දාන්නේ නැහැ. ඒ දාන්නේ නැතේ මම මිනිස්සුන්ට ගරු කරනවා පොදුම විදියට. හැමෝටම ගරු කරනවා. මොකද එයාලගේ ආසාවල් එයාලා වෙනස්. දැන් සාමාන්‍යයෙන් ගොඩාක් විවේචනය කරන වීඩියෝස් තිබුණාම මං ගිහින් දාන්නේ ළමයාගේ ඇස් දෙක ලස්සන නම් අනේ ළමයාගේ ඇස් දෙක ලස්සනයි. අනේ ළමයාගේ මූණ ලස්සනයි. අර මට මතකයි මේ ළඟදී සින්දු කියලා වයිරල් වෙච්ච ගෑල්ලා පිටුනත් එහෙමයි මට සමහර අය මට hina වෙලා තිබුණා. මට hina වුණට වැඩක් නැහැ. ඒක මගේ මම ආසයි නම් ඒ ළමයාව චූටි හරි දෙකින් මම දැකලා ලස්සනක් දකින්න මං ආසයි ඒ විදියට. ඒ ළමයාගේ මං අඩුපාඩු දකින්න මං කැමති නැහැ. මොකද අපි හැමෝම කැමති සතුටින් ඉන්න.
අපි හැමෝම කැමති දෙයක් කරලා hina වෙලා මොන දේ වුණත් සතුට අර මොනේ සතුටක් තියාගන්න. එතකොට ඒ ළමයාට මම දාන කමෙන්ට් එකෙන් චූටි හරි සතුටක් එනවා කියලා මට එනවා නම් මං ඒකට කොච්චර ආඩම්බරයිද. කියන්නේ මම මේ ප්‍රසිද්ධ තත්ත්වයක් නිසානේ මම කියන්නේ ඔයාලා දැම්මත් ඔයාලා හොඳ කමෙන්ට් එකක් තව කාට හරි දැම්මොත් එහෙම ඒ කෙනාට ඒක ඊට වැඩිය දෙයක් නෑ. සතුටි මිනිස්සෙක්ට සතුටුදායක දෙයක් දෙන්න පුළුවන් ජීවිතේ චරිතයක් වෙන්න නැතුව අනිත් මිනිස්සුන්ව විවේචනය කර කර මිනිස්සුන්ගේ හැඟීම් එක්ක සෙල්ලම් කරලා මිනිස්සුන්ව රිද්දලා සතුටක් ලැබුවා කියලා ඒක හරි සතුටක් වෙන්නේ නැහැ. ඒක පහත් සිතුවිල්ල. එතකොට ඔයාලට තියෙන හොඳම දේ තමන් ගැන තමන් සතුටුයි නැත්තම් ඒක තමන් ගැන මේ වගේ මම ඇත්තටම තාම දෙයක් කරන ළමෙක් නෙමෙයි. මම තාම දෙයක් කරන්න චුට්ටෙන් චුට්ට සතෙන් සත එකතු කරනවා. මගේම දෙයක් පටන් ගන්නවා. ඒතර ඒ වුණාට මට මං ගැන සතුටුයි. මම සතුටු වෙන තරම් තැනක නැහැ කියලා මිනිස්සු මං දැක්ක දාගෙන. හැබැයි ඉතින් එයාලට සතුටු නැතුණාට මට මං ගැන සතුටුයි. ඇත්තටම මං අද ඉන්න තැන ගැන මට සතුටුයි. මම මේ TikTok කරන එක ගැන නෙමෙයි මං කියන්නේ. මම සතෙන් මගේ දෙමාපියකින්වත් මං සතයක්වත් ගන්න නැතුව මං සතෙන් සත එකතු කරලා මගේම දෙයක් පටන් ගන්න මං ගේමක් ගන්නවා. එතකොට මට ඒ දේ ගැන මට හරි සතුටුයි. ඉතින් මට කියන්න තියෙන තමන් ගැන තමන්ට සතුටු නැත්තම් තමන්ට සතුටු වෙන දේවල් තමන් දෙයක් කරන්න. අනුන්ගේ සතුටක් වෙනුවෙන් තමන්ට දශමකින් හරි හේතුවක් වෙන්න පුළුවන් නම් ඒකට හේතුවක් වෙන්න. තව කෙනෙක්ව විවේචනය කරන තව කෙනෙක් පිරිහෙන්න වචනයක් කියනවා නම් ඒ පව ගෙවා ගන්න බැරි වෙයි මම දන්නේ නැහැ. මම නම් කවදාවත් එහෙම කාටවත් මේ කිසිම මනුස්සයෙක් වචනයක් කිව්වා කියලා කොහෙන් හරි ආරංචියක් තියෙනවා නම් ඒ කමෙන්ට් එකක් මේකේ දාන්න මම කවදාවත් කිසිම මනුස්සයෙක්ට වචනයකින්වත් වරදක් කියලා නැහැ. මම මේ මනුස්සයාගේ හැමදේම දකින්නේ හොඳ පැත්ත. නරක පැත්ත කවදාවත් මම ඊළඟට දකින්නේ නැහැ. කවුරුහරි මට බැන්නත් මම කියන්නේ ආ පොඩි ළමෙක් වෙන්නදී. මම ඒක ගණන් ගන්නෑ. හැබැයි මම මේ වීඩියෝ කරන්න ඕනේ කියලා හිතුවා. මොකද ගොඩක් ඒතකොට පිරිසක් දකින්නේ අර දැන් සාමාන්‍යයෙන් අපේ ලංකාවේ දෙයක් තියෙනවා නරක දෙයක් දැක්කා හොඳ දෙයක් දැක්කා දැක්කොත් තෝරගන්නේ ගොඩක්ම නරක පැත්ත. එතකොට මේ මිනිස්සු කියන්නේ මේ දැන් අර කමෙන්ට් එකකින් වුණත් මිනිස්සු මගේ හොඳ දකින මිනිස්සු වුණත් අන්තිමට මං කියන්නේ නරකක් හිතන්න පුළුවන් මගේ ලොකුකම කියලා. එක්ක මොහක් හරි මාත් එක ප්‍රශ්නයක් දාගෙන වෙන්නේ නැති එහෙම කියලා. ඇත්තට මම එහෙම ප්‍රශ්නයක් දාගෙනවත් මම ළමයාව දන්නෙත් නැහැ. ඒ ළමයා තමයි එතකොට මගේ FB එකකින් ෆොටෝස් අරගෙන එතකොට ඒ ළමයා තමයි මගේ FB එකේ දමන් දාන ෆොටෝ වල කමෙන්ට් පවා දාලා තියෙන්නේ. මම ගිහින් ඒ ළමයා කිසිම දැනක රියැක්ට් එකක්වත් දාලා නැහැ. කියන්නේ හાર્ට් එකක්වත් දාලා නැහැ. එතකොට ඒ ළමයාට පෙන්වන්න බෑ නම් ඒ ළමයාට බ්ලොක් කරන්න තිබුණා. හැබැයි මාව ෆලෝ කර කර මගේ කියන්නේ මාව ෆලෝ කරා කියන්නේ අර විදියට නෙමෙයි මම කියන්නේ මේ ෆලෝවිං ලිස්ට් එකේ නැහැ යා. මාව මගේ ෆොටෝස් බලලා එතකොට ඒවට ලයික් කමෙන්ට් දාලා අර මට බැනලා හරි කමෙන්ට් එකක් දානවා නම් දාන්නේ එයා මාව ෆලෝ කරන නිසා. මාව පෙන්වන්න බැරි මිනිස්සෙක් කවදාවත් අර මාව සතේකටත් ගණන් ගන්න ඇතර මාව ගණන් ගන්න තරම් දෙයක් නෑ. මම නිකන් සාමාන්‍යයෙන් ආසාවර දෙගිනේ TikTok එකක් කරනවා විතරයි. එතකොට මට කියන්න තියෙන්නේ ඔයාලත් ආස දේ ඔයාලා කරන්න. මේක ප්‍රශ්නයක් නෑ. හැබැයි තව කෙනෙක්ව විවේචනය කරන්න යන්න එපා. මොකද ඔයාලත් 100%ක් සම්පූර්ණ මිනිස්සු නෙවෙයි මාත් 100%ක් සම්පූර්ණ මිනිස්සු නෙවෙයි. තමන්ගේ සතුට හිතෙන්නේ අනුන්ට කරදරයක් නොවන විදිහට තමන්ගේ සතුට බෙදා ගන්න. මම දන්නේ නැහැ ළමයා මොන අදහසකින් දැම්මද කියලා. අදහස කොමුණත් එයාට සාර්ථක වුණාද නැද්ද මම දන්නේ නැහැ. එයා සතුටු වුණාද මම දන්නේ නැහැ. මට බැනලා තියෙන කමෙන්ට් අනුව එයා hina වුණාද දන්නේ නැහැ. හැබැයි ඒක ගුරුවරු සතුටක් නිසා අර හදවතින් එකඟ වෙන සතුටක් නෙවෙයි. ඒ සතුටෙන් වාට ඇතිවිලා වැඩක් නැහැ. ඒක ඕනනම් తాවකාලිකයි. හැබැයි හැමදාම සතුට වෙන්න පුළුවන්. හොඳ දෙයක් කරන්න ඒක ජීවිත කාලෙම වාට සතුටින් ඉන්න පුළුවන් වෙයි. මම නම් කියන්නේ තව කෙනෙක්ව ගරහන්න, තව කෙනෙක්ව පහත් කරන්න දඟලන්න එපා. තමන්ගේ ගමන තමන් යන්න උත්සාහ කරන්න. අනිත් මිනිසුන් ගැන තමන් කියා කරන්න එපා. තමන්ට වැඩක් නැත්නම් අයින් කරලා දාන්න. මිනිස්සුක මං වුණත් එහෙමයි. මට වැඩක් නැත්නම් මගේ මිනිසුන්ව සත්ත පහ කරගෙන ගන්න. ලොකුකමකට නෙමෙයි අත්‍තරම මට වැදගත්කම නැති මිනිස්සුන් එක්ක මම ගැටෙන්න ගිහිල්ලා මගේ කාලේ නැස්ති කරලා තේරුමක් නැහැ. මම මේ වීඩියෝ එක දැන් මිනිහට ගානක් කියුවා. කියන ඉවරයි නෑ මටත් පිස්සුනේ. මේ ඉතින් මම කියන්නේ සතුටු වෙන දේවල් මිනිස්සුන්ට කරන්න මිනිස්සුන් විවේචනය කරන්න එපා. වගේ ගමනවා යන්න මට ප්‍රශ්නයක් නෑ ඒක. හැබැයි ඔය කරපු දේ මට හොඳක් වුණා. මාගේ සාමාන්‍යයෙන් මම නොදන්න පිරිසක් හිටිය උඩා. ඒ කට්ටියත් මං ගැන දැනගත්තා. ඉතින් thank you. bye.